ගුඩ් මෝනින් හැමෝටම අයිබෝවන්. මේ මම දැන් ඉන්නේ වරාවල පාලම ගාව බ්ලොක්කෝ පිටට හැරෙන තැන. ඉතින් අපි අද යනවා මේ දේදුගල දොළොස් භාගය හරහා නාවල පිටියට. නාවල පිටියට ගිහිල්ලා අපි යනවා කඩියල් එන ඇල්ල බලන්න. ඉතින් ලොකු ටුවර් එකක් යන්නේ. ඉතින් මේ පාලම ගොඩක් ප්‍රසිද්ධයි. ඉංග්‍රීසි ජාතිකයන් විසින් හදපු පැරණි පාලමක්. ඉතින් පොඩ්ඩක් නැවතුණා පාලමත් බලලා යන්න. ඓතිහාසික පාලමක්. අර තියෙන නව පාලම අලුතෙන් ඉදි කරපු පාලම. ඉතින් මේක දැන්ට වාහන මුකුත් යන්නේ නැහැ. අද අපි උදේම ආවා. ඇවිල්ලා දැන් 6:40 වගේ වෙලාව. ඉතින් අපි දොළොස් භාගයට යනවා. දියැලි ගොඩක් ඇක්ටිව් වෙලා ඇති වර්ෂාවත් එක්ක. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු. ඉතින් දේදුගල හරහා දොළොස් භාගය යනකොට හම්බ වෙන තවත් එක් දියැලක් තමයි මේ ඔබ දකින්නේ. රිකිලි ඇල්ල. ඉතාමත් උස දියැලක්. හැමෝටම අයිබෝන්. අපි රිකිලෙල්ල ගාව ඉඳලා අපි ආවා නලගනැල්ල ගාවට. අපි යනවා දැන් පල්ලෙහාට නලගනැල්ල ගාවට. අපි ගිහිල්ලා බලමු. අපි උදේම ආව නිසා පරිසරය ගොඩක් සුන්දරත්වයක් ඇති. ඉතින් බයික් එක දාලා අපි ඊට පයින් යනවා. ඉතින් අද වටපිටාව යන මාරම ගති. මේ හොඳම ක්ලයිමේට් එකක් තියෙනවා. අපිට මේ ටිකේ බයික් එකත් යන්න තිබ්බා. නමුත් ලිස්සනවා. ඒ නිසා බයික් එක පල්ලෙහා දාලා හිමීට යනවා. ඉතින් අද අපේ ගමනාන්තය වෙන්නේ නාවල පිටිය. නාවල පිටිය දක්වා අපි යනවා දේදුගල දොළොස් භාගය හරහා. ගඩොල්වල පාරක අපි ටික දුරක් ආවා. ඇවිල්ලා මෙතන පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඉතින් නලගනැල්ල අසල ඉන්න මත්ස්‍යයින් මේ නම් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ සුන්දර නලගනැල්ල. ඉතින් අපිට දියැල්ල අසලටම යන්න පුළුවන්. යනවනම් අපි එහා පැත්තට මාරු වෙලා එතනින් අයින දිගේ තමයි යන්න ඕනේ. නලගනැල්ල ගාවට අපි ආවා. මේ එහා පැත්තට මාරු වෙන්න ලොකු ගේමක් දුන්නා. වර්ෂාවත් එක්ක වතුර වැඩි. ඒ වගේම ගල් ඉස්සනවා. මේ තියෙන සුන්දර නලගනැල්ල. හරිම අලංකාර දර්ශනයක්. නලගනැල්ල බලලා එනකොට අපිට හම්බෙනවා මේ දේදුගල පරණ ටවුන් එක. ඉතින් අපි දැන් ඉන්නේ දේදුගල පරණ ටවුන් එකේ. මෙතන කඩපේලියක් තියෙනවා තාම. 1915 කියලා තමයි ගාලා තියෙන ඕල් ටවුන් එක. එතනින් උඩට තියෙනවා පන්සලට එන පාර. නම් කරලා තියෙනවා 1915 කියලා. මෙතනින් ගල් පාරක් තියෙන්නේ. මේ මම චුට්ටක් උඩට ගිහලා බලන්න. ගොඩක් ගල් වලින් තමයි ගෙවල් හදලා තියෙන්නේ. තවත් තියෙන අතරපු ගල් බැම්මක් සහිත ගයක්.
මේ තියෙනෙත් නිවසක් අත්හැරලා දාලා ගිහපු නිවසක්. තව පවුල් කීපයක් ජීවත් වෙනවා වගේ පේනවා. ඉතින් අපි අතින් උඩහට වෙන්නේ නැහැ මේ. අපි දේදුගල ටවුන් එක බලලා ඊට පස්සේ අපි දොළොස්බාගේ පැත්තට යනකොට අපිට දෙයට කෑම කන්න සුපිරි පොට්ටයක් හම්බුණා. ඉතින් එතන ආප් ඕන දෙයක් තියෙනවා. ඉතින් අද අපි කෑම ටිකක් කාලා ඉතින් උදේට පොට් ප්ලේන් ටිකක් ගහලා යනවා. ඉතින් මේ හරිය මේ අද අවුවත් එක පරිසරේ මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන මීදුම තියෙන හැමතැනම මේ මීදුම් බාලා ඉතින් අපි දිගටම යන්න තියෙන අද ක්ලයිමේට් එක හොඳයි. හවස් වෙනකොට සමහරට වහින්න පුළුවන්. ආප්පයක් කාලා ප්ලේන් ටිකක් බීලා ඊළඟට අපි හැමෝම ඊළඟට මම හිතන්නේ පැලම්පිටිය view point එක තියෙන්නේ. අපි එහෙදි හැමෝම සුන්දර view ටිකක් බලා ගන්න පුළුවන් මේ තියෙන පරිසරය. මේ තියෙන්නේ අපි අද උදේට කන තැන සුපිරි පොට් එක දෙන. ඉතින් එන කෙනෙක් තේ එකක් එහෙම බොන්න ඇවිල්ලා මේ පැත්තේ තේ වතු තියෙනවා. තේ වතු වලට අමතරව තව පොඩි පොඩි වගාවන් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට හමු වෙමු. Spending the night in Dixon, odd miles from a plan. Is it too late to learn to listen? Too late to be less a man? අපි දැන් ඉන්නේ පැලම්පිටිය view point එකේ තවත් සන්ධිස්ථානයක්. ඉතින් මෙතන විශාල කඳු ප්‍රමාණයක් පේනවා මේ වටේටම තියෙන. ඉතින් බලාකුළුත් ගොඩක් බර වෙලා තියෙන්නේ. මේ සමහර විට තව ටිකකින් වහින්න පුළුවන්. ඉතින් අපි නාවල පිටිය බලා යන ගමනේ තවත් සන්ධිස්ථානයක්. මෙතන හොඳ ෆොටෝස් එහෙම ගන්න පුළුවන් තැනක්. මාම ලස්සනයි. ඉතින් අනිත් පැත්ත පෙන්නන්නම්. මේ එතනත් මීදුම් වලින් බැර වෙලා නේ මාර අලංකාර දර්ශනයක්. අපි උඩින් තමයි යන්න තියෙන්නේ පාර. මේ ඉල්ල දොළොස් භාගය හරහා නාවල පිටියට යන්න ඕනේ. view point එකේ අපිට කඳු රාශියක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන පේනවා ඈතින් පන්සලක්. මම පෙන්නන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ හරියේ කඳු ප්‍රමාණයක් පේනවා. Spending the night in Dixon, 60 odd miles from a plan. දැන් පොඩි රහිපොදක් යනවා. මේ තාම අපි පැලම්පිටිය මේ view point එකේ ඉන්නේ. ඉතින් අද මාර වයිබ් එකක් තියෙන්නේ මේ පොඩි රහිපොදත් එක්ක. මේ වගේ ට්‍රිප් එකක් යනකොට තෙමෙන්ද බලන්න එන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම මාර ලස්සන පරිසරය. ඈත පේන පොඩි වතුර වැටෙන ස්ථානයක් අඳනේ වර්ෂාවත් එක්ක ඇක්ටිව් වෙන දියැලි වගේ මේ තියෙන්නේ. ඒකත් අලංකාර දර්ශනයක් මේ තියෙන්නේ. අපි ධර්ණය කළ පැත්තේ යනකොට මේ වගේ දර්ශන බලා ගන්න පුළුවන්. මේ තියෙන තේ වගේ ස්ථානයක් මේ හරිය
මේ තියෙන මෙතන පොඩි දියැලක් වගේ තියෙනවා. ඊට අමතරව මේ ඉහළින් තව ජලය වැටෙනවා. මේ බලාකුරු හොඳටම බර වෙලා තියෙන්නේ පොඩි වැස්සකුත් එක්ක. ඉතින් අපි තව චුට්ටක් මේ හරිය ඉඳලා යන්න ඕනේ. Spending the night in Dixon. 60-odd miles from a plant. Is it too late to learn to listen? ඉස්සරහා තියෙනවා දේවාලයක්. දේවාලයක් තියෙනවා ඒකේ නවතමු පොඩ්ඩක්. ආයේ එළුව ඉන්නවා. එළුව එළුව හා ගියොත් තමයි ෆොටෝ ගන්න කැමතිද දන්නේ එළුව. Spending the night in Dixon. Odd miles from a plant. Is it too late to learn to listen? Too late to be less a man. How many yesterdays are between us now? How many yesterdays are between us now? Carried it all. Coloring miles as we go. අපිට තව ටික දුරක් ගියාම තව දියැලක් බලා ගන්න පුළුවන්. ඒකේ නම දේතිරියැල්ල. ඒකත් ලස්සන දියැලක්. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් පේනවා යට දියැලක්. ඒකට නම කිව්වේ දේතිරියැල්ල. සූම් කරලා පෙන්නන්න මේ තියෙන්නේ. සැලකාව ඉඳලා අපිට හොඳට දේතිරියැල්ල බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ සුන්දර දේතිරියැල්ල. මේ මම හිතන පාර යටින් යන්නේ ඒක වතුර පාලමක් තියෙනවා. තම තලංකාර දියැලක් ආශාවත් එක්ක මේ හොඳටම ඇක්ටිව් වෙලා තියෙනවා. සුන්දර දියැලක්. ඉතින් අපි නාවලපිටිය බලා යන ගමනේ අපි පොඩි තැනක නැවතුණා. ඉතින් මෙතන කබරගල කඳුව පන්තියට නගින ස්ථානය. ඉතින් කබරගල කියන්නේ හොඳ සංචාරක ස්ථානයක්. කැම්පින් එහෙම කරන්න පුළුවන් ලස්සන කන්දක්. ඉතින් අපි නාවලපිටියේ ඉඳලා මේ කෙලින්ම ආවා මේ හැටන් පැත්තට. කඩියල් එන පැත්තට ගියේ නෑ. මොකද මේ
වර්ෂාව වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබුණේ. ඒකත් එක්ක මේ මහන්සි. ඉතින් අපි අද ආවා මේ ටී එකක් බොන්න. මෙතන ගොඩක් ප්‍රසිද්ධ තැනක්. මේ තියෙන්නේ ටී කප් එකක් තියෙනවා. මේ මෙතන ටී එක ගොඩක් රසයි. මේ මම ඉතින් මෙතන යනකොට කවදාවත් මෙතන මග අරින්නේ නැහැ. ඉතින් ටී එකක් ගහලා යන්නේ. ඉතින් එතන බටර් කේක් එකක් එක්ක ටී එකක් බොන්න තිබ්බනම් මාර ඒකේ තියෙන මාර එක්ස්පීරියන්ස් එක. ටේස්ටි මේ ටී එකක් හම්බෙනවා. ඊට පොඩ්ඩක් රිස්ක් කරලා මේ එමෙ යනවා 60 පැත්තට. ඉතින් අපි අද 60 නවතිනවා. දැන් නැවතිලා මේ ඊට උදේට තා කොහේ හරි යන්න ඉතින් ඉන්නේ. අපි එතකොට ගිහලා බලමු. අපි ගත්තා බටර් කේක් එකයි චොකලට් කේක් එකයි. එක පීසස් එක 250ක් වගේ වෙනවා. ඒකෙන් අපි ටී දෙකක් ඕඩර් කරා. මේ ටී මාරම රසයි. ඉතින් ගෙනාවම අපි බලමු. ඉතින් අපි අද නවතින ටී විලායකට ආවා. මේ තියෙන්නේ බෝඩ් එක. ගොඩක් බජට් ප්ලේස් එකක්. ඒකට හරි නියම view එකක් තියෙන තැනක තියෙන්නේ. මේ තියෙන්නේ බිල්ඩින් එක. ඉතින් අපි ඩබල් රූම් එකක් ගත්තා. රුපියල් 4000 දෙන්නම් කිව්වා. අපි නයිට් එකක් විතර දින්නේ. ඒ නිසා මේ ලොකුවට ගණන් දීලා ඉන්න එක අපරාධේ. ඉතින් මෙතන පල්ලෙහා කෑම ගන්න පුළුවන්. ඉතින් කෑම අපි දැන් ඕඩර් කරා. ඒක කරලා ඉතින් අද මෙතන නවතම්පල. ඊට පස්සේ ඊට උදේ තවත් කොහේ හරි දාගන්න ඕනේ. ඊට පස්සේ අපි හවස් වෙලා ගෙවල් පැත්තට යනවා. මේ තියෙන අපි අද නවතින කාමරේට තියෙන view එක. ඉතින් මේ හරි මාර ලස්සනයි. හවසට වටේටම තේ වතු තියෙනවා. කාමර ගත්තොත් එහෙනම් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ හොට් ඕඩේටන් තියෙනවා. එනවනම් මේ පැත්තට කොට වෙලා යන්න. මේ මම හිතන්නේ සාමාන්‍ය බජට් එකකට ට්‍රිප් එකක් යන කෙනෙක්ට මෙතන ගොඩක් වැදගත් වෙයි. පොඩ්ඩක් එළියට ආවා. මේ මම දැන් මේ ඉන්න ස්ථානය දෙන්න කියන්නේ එස් වංගුව කියලා. ඒකට හේතුව තමයි මෙතන එස් අඩේට වංගුවක් තියෙන්නේ. කියන්නේ මම ඉන්න තැන ඊට පස්සේ ගිහිල්ලා තව වංගුවක් තියෙනවා. එහෙම එස් අකුර හැඩයට ලොකු වංගුවක් තියෙනවා. ඒ නිසා මෙතන එස් වංගුව කියන්නේ මේ මාර ලස්සනයි හරියට. දැම්මා මේ දාලා පේන්ට් බොන්න ඕනේ සීතලත් එක්ක. ඉතින් අපි දැන් යන පල්ලෙහාට පේන්ට් එකක් බීලා ෂේප් එකේ. මේ හරි මාරම ලස්සනයි. මේකයි අපි ආයෙ පොඩක් බලන්න මේ ඉසෙට් කියන වංගුව. සෝරි ඉසෙට් නෙමෙයි එස් වංගුව. මේ අර ඈත පේන හැටි වලට ඒ පැත්තෙන් එන වාහන ඇවිල්ලා එස් ඇඩේට තියෙන වංගුවකින් හරහා පල්ලෙහාට යනවා. ඉතින් මේ තියෙන කොළඹ අවිස්සාවිල්ල හරහා හැටන් හරහා නූරිල් යන පාර. අවිස්සාවිල්ල හැටන් පාර. දවල් කාලේ පොඩ්ඩක් වැහිබර ගතියක් තිබුණා. දැන් නැහැ. සම්පූර්ණ පැහැපත් කාලගුණයක් තියෙන්නේ. ඒත උදේ අපි යනවා මෙතනින් මස්කෙලියට. මස්කෙලියට ගිහිල්ලා ගෙදර යනවා. ඉතින් අපි ඊළඟට යන්න ගමනාන්තය වෙන්නේ ගාට්මෝල් දියඇල්ල. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සියලු දෙනාටම බොහොම ස්තුතියි.